සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් අපි අද ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. ලස්සනට ප්ලාන්ට්ස් හදන්න කැමති ඔයාලට තවත් ඔයාලගේ ගෙවත්ත ලස්සන කරගන්න පුළුවන් ඉන්ඩෝ විදිහට තියාගන්න පුළුවන් ලස්සන පැල ටිකක් හදාගන්න විදිහක් ගැන කියලා දෙන්න. ඉතින් අපි බලමු මොනවාද මුලින්ම ඕන කරන දේවල් කියලා. මම මෙතනදී ඔරගෙන තියෙනවා විවිධ හැඩ වලින් විවිධ උස වලින් තියෙන පෝච්චි තුනක්. ඉතින් මේකට ඔයාලට පෝච්චි වෙනුවට ප්ලාස්ටික් බඳුන් පාවිච්චි කරන්න පුළුවන්. වෙන ඉවත දාන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද කරන්න කියලා. පළවෙනි පෝච්චිය මම මේ විදිහට බඳුන් මාධ්‍ය පුරවගෙන තියෙනවා. අපි හදන වගා මාධ්‍ය පුරවගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ පෝච්චිය උසින් වැඩි පෝච්චිය අරගෙන මම මේ විදිහට බගන්නවා. ඊට පස්සේ අපේ ඊළඟ පෝච්චිය උඩින්ම තියෙන පෝච්චිය අපි මේ විදිහට තියාගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි මුලින්ම අපි කරන්නේ මේ විදිහට පෝච්චි ටික තියාගන්න එක. ඊට පස්සේ අපි දැන් තෝරගත්ත ශාක ටික අරගන්නවා. මම මේක සඳහා තෝරගත්තේ සැන්ඩ්‍රියානා ශාකය. ඉතින් ඒකෙත් මේ කොළ පාට තියෙන එක තමයි මම ඉස්සෙල්ලම තෝරගත්තේ. ඉතින් අපි ඊට පස්සේ කරන්නේ යටම තියෙන පෝච්චිය මේ විදිහට මේ අතු ටික හදා ගන්නවා. ඊට මෙහෙම වටේටම අපි ලස්සනට අතු ටික රඳව ගන්න ඕනේ මේ පෝච්චියේ. ඉතින් මේකටත් ඔයාලා ළඟ තියෙන ලස්සන ප්ලාන්ට් එකක් තව සැන්ඩ්‍රියානා වලත් වෙනත් වර්ණ තියෙනවනේ. ඒ වගේ ප්ලාන්ට්ස් තෝරගන්න පුළුවන්. ඒ වගේම මේ යට කොටසට එපිෂියා ශාක, ඇග්ලොනිමා, පීකොක් ජින්ජර්, රිබන් ප්ලාන්ට්, ඉතින් ඔය ස්පයිඩර් ප්ලාන්ට් අන්න ඒ වගේ තියෙන ඕනම ප්ලාන්ට් එකක් ඔයාලට මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. එහෙම කරනකොට අර විවිධ වර්ණ වලින් තෝරගන්න. එතකොට මේ නිර්මාණය හරිම ලස්සනයි. ලස්සන වර්ණ එකතු වුණාම ඉතින් අපිට ලස්සනට ඇසට ප්‍රිය විදියට පේන්නේ යාළුවා. ඉතින් ඔන්න පළවෙනි වටේ අපි ඉවර කරා. ඊට පස්සේ දෙවෙනි පෝච්චිය. දෙවෙනි පෝච්චිය හදන්න මම තෝරගත්තේ මෙන්න මේ ලස්සන පර්පල් හાર્ට් කියන ශාකය. ඉතින් ඔන්න යාළව මම මේ විදිහට දෙවෙනි පෝච්චියත් වටේටම හිටව ගන්නවා. අතු කැබලි නිසා පහසුයි අපිට හදා ගන්න. ඔයාලට පැලවුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. කැක්ටස් වර්ග මේකට යොදා ගන්න පුළුවන්. සකියුලන්ට් වර්ග යොදා ගන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන ඕනම ප්ලාන්ට්ස් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අන්න මේ විදිහට ලස්සනට අපි මෙයාලව රඳව ගන්න ඕනේ පෝච්චිය වටේට. කෝටන් වර්ග ඒ වගේ ශාකත් මේකට ගොඩක් උචිතයි. ලස්සන වර්ණ වලින් තියාගත්තාම ගොඩක් ලස්සනයි. ඊට පස්සේ අපි ඔන්න මුලින්ම තියෙන උඩ තියෙන චූටි පෝච්චිය තමයි ඊළඟට මේ විදිහට හදාගන්නේ. ඔයාලා තෝරගන්න වර්ණත් එක්ක මේ නිර්මාණය ලස්සන කොළවල හැඩය ඒ වගේ දේවල් වලින් තියෙන වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ වගේ මම උඩ කොටස සඳහා තෝරගත්තේ මෙන්න මේ වගේ දම් පාට ටිකක් උසින් වැඩි ශාකයක්. ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන ලස්සන ශාකයක් මේකට යොදා ගන්න. ඩ්‍රෙසිනා වර්ග ඒ වගේ ඒවා තියෙනවා නම් ඔයාලට යොදා ගන්න පුළුවන්. ඔන්න අපි දැන් අපේ නිර්මාණය කරගෙන අවසానයි. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක හරිම ලස්සනයි. ඉතින් මේ විදිහට ලස්සන නිර්මාණයක් කරගත්තාම මම හිතනවා ඒක දකින්න අපේ ඇහැටත් ඒක ගොඩක් ලස්සන දර්ශනයක්. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වගේ ලස්සන පුංචි මල් කුළුණක්. ඉතින් ගොඩක් ස්තුතියි වෙනදා වගේම මාත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ හැමෝටම.